කොනිචිවා ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ජපානයේ සකුරා පිපිලා තියෙන දවස්වල පවුලේ අයත් එක්ක සකුරා බලන්න ගියා. මේ vlog එක ටිකක් පරක්කු වුණා මට හදන්න. ඒත් මබත් එක්ක first time සකුරා picnic එකකට ගිය හින්දා vlog එකක් කරන්න ඕනි කියලා හිතුණා. සකුරා පිපෙන කාලෙට මේ වගේ පාරේ හැම තැනම සකුරා ගස් බලන්න පුළුවන්. හායි, අද අපි ආවා තචිකාවවල තියෙන ලස්සන පාක් එකකට. ඒ පාක් එකේ සකුරා පිපිලා තියෙනවා මේ දවස්වල. ඉතින් අපි අද ඒ සකුරා බලන්න ඔන්න අපි ආවා. එහෙනම් අපි ගිහිල්ලාම බලමු සකුරා කොච්චර ලස්සනට පිපිලා තියෙනවද කියලා. මුලින්ම අපි ටිකට්ස් අරගෙන ඇතුළට ගියා. ජැපනීස් අය සකුරා කාලෙට හනමි. එහෙම නැත්නම් සකුරා මල් පිපුණු ගස් යට ඉඳගෙන එයාලගේ පවුලේ අය යාළුවෝ එක්ක කාලා බීලා විනෝද වෙන කල්චරල් ඉවෙන්ට් එකක් තියෙනවා. අපි යනකොටත් ගොඩාක් අය ඇවිල්ලා හිටියා. අපිත් සකුරා ගහක් යට තැනක් හොයාගෙන ලෑස්ති වුණා අපේ පික්නික් එකට. ගෙදරින් හදපු කෑම වගේම එළියෙනුත් කෑම අරගත්තා. අපිට වෙලාවක් තිබුණේ නැති හින්දා කෑම ಜಾති ගොඩක් හදන් එන්න. මේ වගේ පොඩි බබෙක් ඉන්නකොට ඉස්සර වගේ නෙවෙයි. මැනේජ් කරන්න ගොඩක් දේවල් තියෙනවා එළියට යනකොට. අපේ සතුට වගේම විතරක් නෙමෙයි එයාගේ පහසුවත් අපි හැමතිස්සෙම බලන්න ඕනි. ඊළඟට අපි ගෙනාපු දේවල් ඉක්මනට ලෑස්ති කරගත්තා. ලන්ච් ටයිම් එකේ ආපු නිසා අපි ඔක්කොටම බඩගිනි. බබාට මුලින්ම කවලා හස්බනුයි මායි මාරුවෙන් මාරුවට කන්න පටන් ගත්තා. ගෙදරදි හැදුවේ නම් සෑන්ඩ්විචස්ුයි වෙජිටබල්ස් වගේ ලේසි දෙයක් විතරයි. අනිත් ඒවා නම් එන ගමන් සුපර් මාකට් එකෙන් අරගෙන ආවා. අපි පුළුවන් හැම වෙලාවටම මේ විදියට එළියට ගිහින් අලුත් අත්දැකීම් එකතු කරගන්න හිතුවා. බබාට කවදාම හරි මේවා දැකලා සතුටු වෙන්න පුළුවන් හින්දා. ඔයාලටත් ඉන්නවද මේ වගේ පොඩි බබෙක්? මම කොච්චර හෙයාර් ස්ටයිල් කරන්න ආස වුණත් කොණ්ඩේ පොඩක්වත් අල්ලන්න දෙන්නේ නැති. ඉතින් අපි කාලා බීලා ඉවර වෙලා පොඩි කතාවක් දාගෙන හිටියා. එතන ලොකු ග්‍රවුන්ඩ් එකක් තියෙන හින්දා හස්බන්ඩ් බබා එක්ක ගියා සෙල්ලම් කරන්න. මේ වෙලාව තමයි ඉතින් මට තියෙන නිදහස්ම වෙලාව. සකුරා කාලෙට තියෙන ස්පෙෂල් ඩිසර්ට් එකක් ගත්තා අපි සුපර් මාකට් එකෙන් එන ගමන්. මල් පිරුණු සකුරා ගහක් යට තනියම වාඩි වෙලා මෙහෙම පොඩක් හරි එන්ජොයි කරන්න ටයිම් එකක් ලැබුණු එක ගැන කියන්න නම්
වචන නැහැ. බිසි ලයිෆ් එකක් එක්ක මේ වගේ ෆ්‍රී ටයිම් එකක් හම්බ වුණාම ඒක නම් අනිවාර්යයෙන්ම විඳින්න ඕනි. ඊට පස්සේ මම ගියා තාත්තයි දුවයි මොනවද කරන්න කියලා බලන්න. බබා නම් හොඳටම සෙල්ලම් කරනවා. මෙහෙම එළියට ආවම හොඳට දුවලා පැනලා ඇවිදින්න පුළුවන් හින්දා එයා හරිම ආසයි මේ වගේ එළියට යන්න. සෙල්ලම් කරලා බබාට නම් හොඳටම මහන්සි වගේ. බබාට මහන්සි හින්දායි හවස් වුණ හින්දායි අපි හිතුවා දැන් ගෙදර යන්න. ඉතින් අපිත් බඩු පැක් කරගෙන ගෙදර යන්න පිටත් වුණා. අපි අද පාක් එකේ හොඳටම එන්ජොයි කරා. ගොඩාක් මල් පිපිලා තිබුණා. ඊළඟ පාරත් මෙතෙන්ට එන්න ඕනේ කියලා හිතුවා. අද තමයි මේකේ මේ ලස්සනට මල් පිපිලා තියෙනවා දැක්කේ. ඊළඟ පාරත් අපි මේ පාක් එකට ආවොත් වීඩියෝ එකක් අනිවාර්යෙන් දාන්නම්. එහෙනම් පරිස්සමින් ඉන්න. බයි.